චාල්ස් දැන් ඇති. දැන්වත් ඕක පැත්තකින් තියනවද? ජූලියා නැන්දගේ 40 වෙනි උපන්දිනය කියන්නේ ඉතින් පොඩි දෙයක් නන් නෙවෙයි. ටිකක් ඉන්න මම මේකට මේ ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකක් දානවා. එහා ගෙදර ඇන්ටි නම් ඉතින් වෛරස් එකක් තමයි. ඒ වුණාට ඉතින් ඔයාලට පස්සේ කරගන්න පුළුවන් නේ ඕවා නේද? ඒයි සෙල්ලම් කරන්න එපා. මෙහාට දෙන්න. ඒයි විකාරද ඔයාලට? ඕකේ හાર્ඩ් එක ඇතුලේ තියෙන ගොඩක් වටින කියන දත්ත. ඔයාලා ඔය කරන වැඩෙන් ඒව ඔක්කොම බිමට වැටෙන්න පුළුවන්. ඔයාට මේක අපහු දෙන්න පාටි එකෙන් පස්සේ. පාටි එක කිව්වමයි මතක් වුනේ. එඩ්වඩ් වා නැන්දගේ gift එක ගත්තා නේද? මේක තමයි මං කියන්න හැදුවේ. එයාට ගන්න තෑග මොකද්ද? අයියෝ යාට මතක නැද්ද කලින්ම අපි ජූලියා නැන්දගේ නම ගහපු පෙන්ඩන්ට් එකක් ඕඩර් කළා. ඇයි ඒක එයාගේ නම ගැහුවේ? ඔයාට තිබුණේ 9 වෙනුවට Wi-Fi password එක හරි මොකක් හරි ගහන්න. ඒක දකිද්දී අමතක වෙන්නේ නැහනේ. ඉක්මන් කරන්න අපිට ඒක පාටියට කලින් ඕන. ඕකට ඉතින් කෑ ගහන්න ඕනේ ඈ. වෛරස් ගාඩ් එක හරියට දැම්මද කියලාවත් බලන්න මේක දෙන්නේ පස්සේ කියලා කිව්වනේ ඔයාට. දැන්වත් ඉතින් මෙන්න මේ බැලුමක් අරගෙන පුම්බන්න. මේක කොච්චර දැක්කත් එපා නම් වෙන්නේ නැහැ. හරින්නේ නේ. මට කරුණා කරලා කියනවද බොස් අපි පොළව හරින මැෂින් පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි කියලා ඈ මං එකපාරකුත් කිව්වනේ ඇත්තටම ඔයක කන්න ගහන්නේ නැද්ද අර ගැටවුන්ගෙන් වැඩිමල් මේක කෙනා එයා හයි කරලා තියෙනවා පොළොව යටින් එලා ගෙදෙට්ට රින් ගන්න හැදුවොත් අහුවෙන උපකරණයක් ඒ නිසා අපි යන්න ඕනේ සද්ද නැතුව පොඩ්ඩක් බලනවා බිම ඔහෙට වඩා හොඳට හාව හාරනවා මන් දෙයක් කියන්නද කේන්ති ගන්න නැත්තම් නිකන් ඉන්න එකේ පොඩ්ඩක් හාරමුද එතකොටවත් වැඩේ ඉක්මන් වෙයිනේ ඔයලා කීපාරක් මං කියන්න ඕනේද ඔහෙ මෙතන ගෝලයා මමයි මෙතන ලොක්කා කියලා එතකොට ආ ලොක්කෙක් උනේ කවුදද ගොඩක් ඉස්සර මං පුරාවිද්‍යාව ඉගෙන ගන්න කාලේ ඔගස්ටස් ආව අපිට පුරාවිද්‍යාව උගන්වන්න ඔයා පාර පයින්නකොට ඊට වඩා පරිස්සම් වෙන්න ළමයා ඔයා මගේ ජීවිතේ බේරගත්තා එයා මගේ ජීවිතේ බේරගත්ත නිසා මට නිවාඩුවක් ලැබෙන හැම වෙලේම මං එයාට උදව් කළා ඒ කාලේ තමයි මං දැනගත්තේ පුරාවස්තු වල තියෙන බලය ගැන. දැන් මං ඔයාලට නවත්තන්න කිව්වද? එයා සමහර පුරාවස්තු අතාරලා දැම්මා. මොකද ඒවා හැංගිලා තිබුණ නිසා. මං එයාගේ දින පොත ගත්තාම මට පුළුවන් වුණා ඒ පුරාවස්තු තියෙන තැන් ඔක්කොම හොයාගන්න. මොකක්ද? ඒ ලොක්කා මොකද සද්දයක් ආවා? මෙයාට දෙනවා එයා යවුල. ඒයි මම ඔක්කොම වෙට්ටික් කළේ. මමයි ලොක්කා ඔහේ ඇබිත්තියා පැත්තකට වෙනවා මගේ බලාපොරොත්තුව මේ ලෝකෙ විනාශ කරන එක ඒක තම ටිකකින් ඉෂ්ට වෙනවා මේ කුණු වතුර මේ හැම එකම ඔහේගේ වැරදි අම්මෝ මේ වන්නේ තෑගි කියන්නේ සුපිරි කැටකෝලයක් මේක තමයි අපේ අම්මට ගැලපෙනම තෑග්ග සල්ලි තියෙනකේ මීට වඩා වේගෙන් යන්න බැරිද මිනිස්සුયો මගේ අඳුන් හොඳටම කඩයි මේවා හොදන්න ඕනේ ඊට පස්සේ තව ප්ලෑන් එකක් ගමු පුත ගන්න ඊයා ලොකෝ මේ අහන්න ඔයාට හිතෙන්නේ නැද්ද අපි අර ඩයරි එකේ ඩිජිටල් වර්ෂන් එක ගත්තාම මේ වැඩේ මීට වඩා ලේසි වෙන්න තිබ්බා කියලා එයාලා ගාව ඩිජිටල් පොතකුත් තියෙනවද නැත්නම් ඒ පොත සංකේතකරණය කරලා ටැබ්ලට් එකක දාගෙන ඉන්නේ ඒක සරයක් මම දැක්කා ඔය සීන් එක ඉතින් ඒක ඔය කලින් කිව්වේ නැද්ද මොකද අහන්න එපා යන්නේ දැන් කොහෙද මගේ ලැබ දන්නද මේකේ ඔටෝපයිලට් කියනවා කියලා ඒක ඔබන්න තිබ්බේ නැද්ද දැන් තේරෙනවනේ ඔයිට ලොක්කෙක් ගෙන්න බැරියයි කියලා ඒ බඩුවට ඔය ළඟ ගඳයි ඔයා ගාවනේ පුන්නක්කු පල්ලෙලා වගේ ගඳක් එන්නේ ඔය ඇති කියනවකෝ දැන් අර ගැටවුන්ගේ ඩිජිටල් කම්පියුටරේ තියෙන ඒවා බලාගන්නේ කොහොමද මම පොඩි කාලේ අපේ ආම ඉඳුල් කට ගෑවෙන් මට මවුස් පෑඩ් එක අන්න ඒ නිසාද කොහෙද මට කම්පියුටර් හැක් කරන්න තියෙන හසල දැනුමක් මෙන්න මේ විදිහට හැක් කරාම මට පුළුවන් ඒ ඩයරි එක බලා ගන්න නරකමත් නෑ ඔක්කොම සැරසිරි ටික හොඳයි මේ මොකද වෙලා තියෙන්නේ මට මේකට අතුළු වෙන්න බෑනේ අම්මා කොයි වෙලාවෙ හරි පල්ලෙහාට එයි එඩ්වඩ් කොහෙද කවුරු හරි කෙනෙක් මගේ කම්පියුටර් එක හැක් කරලා මවුස් පෑඩ් එකෙන් ඉඳුල් කට ගාපු එකේ පවර් එක තමයි මේ තව ටිකකින් ඔගස්ටස්ගේ සම්පූර්ණ ඩයරි එකම මගේ කම්පියුටර් එක ඇතුලේ හරි මෙන්න මෙහාට දෙනවා පුරාවෘත පිරිච්ච ලෝකයක් හැම එකක්ම පිරික්සන්න ඕනි මේ මොකද්ද මේ අමතක වීමේ හස්තය
මේක පෞරාණික නේපාලියානු පුරාවස්තුවක්. මේකට බලය තියෙනවා පුද්ගලයෙක් හරි යම් කිසි වස්තුවක් හරි සදාකාලිකව මකලා දාන්න. යම් පුද්ගලයෙක්ව මකලා දාන්න. කවුද මම මුලින්ම මකලා දාන්න ඕනේ? ගැටවුන්ගේ පවුල පිටින්ම ඒ වුණාට මේ හස්තයට මකලා දාන්න පුළුවන් එකටයි. ඉන්න මම බලන්න කොයි කෙනාද? මේ ඉන්නේ. දැන් නම් වැඩ ඕන්න. එතකොට හැක් කරපු කෙනා කවුද? හැක්කනේ මොකද්ද? අනේ ජූලියා නැන්දේ සුබ පන්දිනයක්. බය වෙන්න තරමකුත් උන්නේ. ඒ වුණාට ඔයාලා කියපු දේ වුණාම නම් මට බය හිතුණා. තාර ඇස් දෙක ලොක් කරන් ඉන්නේ හීනක් පේනවද කොහෙද? ආයෙමත් පාරක් පුරාවස්තුවක් හොයන්න වෙයි වගේ. අයියෝ අදත් මට පෙනුණනේ හීනයක්. මං හිතුවේ අද දවසේවත් මට නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා. දැන් ඉතින් ඒකත් ඉවරයි. බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නත් වෙන එකක් නෑ. ඔයා හොඳින් නේද ටාරා? මොනවද ඔයාට පෙනුනේ? මට හීනෙන් පෙනුනේ අපේ සීයව. එයා ගොඩක් දුර්වල වෙලා හිටියේ. එතකොට ඔයා උපන්දින තෑග්ග දිගාරියේ හිම කන්දක ඒක ඇතුලේ ඔයා ඒක ගැන කිව්වොත් මගේ සර්ප්‍රයිස් එක නැති වෙනවනේ නේද? අනේ මන්දා. ඇයි මොකක් හරි අවුලක්ද ජූලියා මැඩම්? අපෝ නෑ ඒක මගේ උපන්දින තෑග්ග ගැන දෙයක්. අයියෝ වැඩේ මාට් වෙලා නේද? ඔය ඔක්කොටම වඩා ප්‍රශ්නයක් තියෙනවා මෙතන. කවුරුරි චාල්ස්ගේ ටැප් එක හැක් කරලා 100ක දිනපොතම බලලා. ඊට වඩා අමුතු දේ පළවෙනි පිටුවම නැති වෙලානේ. ඔයාට හොඳටම විශ්වාසද? නැත්තම් ඔයාම බලන්න දෙවෙනි පිටුවේ අකුරු ටික ටික නැතුව යනවා. ඒක කරන්නේ මේ හැක් කරපු කෙනා වෙන්න බැරිද? එහෙමත් නැත්නම් ඒක වෛරස් එකක්වත්. ඇත්තටම කිව්වොත් තත්ත්වය ඊටත් වඩා ගොඩක් දරුණුයි. ඒක මේ දිනපොතටත් ඒ විදිහටම බලපාලායි තියෙන්නේ. එහෙම කොහොමද වෙන්නේ? ඒකේ තේරුම අපි ඉක්මනට යන්න ඕනේ. නාස්ති කර කර ඉන්න වෙලාවක් නැහැ චාල්ස් මහත්තයා. ඇත්තටම අපි දැන් මේ කොහෙද යන්නේ? නේපාලයට සදාකාලිකවම අමතක වීම දැන්ටමත් ආරම්භ ඒ වෙලා. කියන්නේ ඉන්න මං තේරුම් කරලා දෙන්නම්. ඒක ඇත්තටම ඔයාලගේ 100ගේ පළවෙනි චාරිකාව. කොහොම හරි අපි හොයාගත්තා සදාකාලිකව අමතක වීමේ හස්තය. ඒක නේපාලයේ පෞරාණික වස්තුවක්. අපි ඒක අපේ කඳවුරට අරන් ගියා පරීක්ෂණ කරන්න. දැන් අපි මේ හස්තය ගැන පරීක්ෂා කරමු. මට අර ෆොටෝ එක අරන් දෙනවද? ඔයා මොනවද කරන්න යන්නේ? බලන් ඉන්න. එතෙන්දී අපිට පැහැදිලි වුණා අපිට හම්බ වෙලා තියෙන බොහොම බලවත් පුරාවස්තුවක් බව. ඒකට පුළුවන්කම තිබුණා ඕනම වස්තුවක් නැති කරලා දාන්න. ඒක ඡායාරූපයක් වෙන්නත් පුළුවන්, ඇත්ත වස්තුවක් වෙන්නත් පුළුවන්. ඒ නැති වුණ දේ ආපහු කවදාවත් ආවේ නැහැ. ඒකට පුළුවන්කම තිබුණා ඒ විදිහටම මිනිස්සෙක් උනත් නැති කරලා දාන්න. මේ වගේ පුරාවස්තුවක් ගෙදර කියන එකේ අවදානම අපි ගත්තේ නැහැ. ඒ නිසා අපි කල්පනා කළා මේක ආපහු තිබුණ තැනම තියෙන එක තමයි හොඳ කියලා. හරි. අපි දැන් මෙතනින් යන්න. ඔයාලගේ ටැබ්ලට් පරිගණකයට ඇතුළු වුණ කෙනා කවුරුන්වත් එයා දිනපොත කියවලා තියෙනවා. ඒ වගේ මේ කෙනාට මකලා දාන්න ඕනේ. අපේ 100ගේ ජීවිතේම අන්න හරි. කෙනෙක්ගේ ජීවිතේ මකලා දානවා කියන එක එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට කාලයක් ගත වෙනවා. හේතුව අපේ ජීවිත ඔක්කොම එකට සම්බන්ධයි. අපි නොදන්නවා වුණාට අපේ ආත්මයේ පෙර භවයන් වල මතකයන් තියෙනවා. ඒක හරියට ගැට ගිහලා තියෙන නූල් බෝල් එක ගැට ලියනවා වගේ වැඩක්. පොඩි වෙලාවයි අපට තියෙන්නේ. ඒ නිසා වැරද්දක් වෙන්න බෑ. ඒ කියන්නේ ඔයාලගේ 100 ටිකෙන් ටික ඉතිහාසයෙන් මැකිලා යනවා. සදාහටම. අපේ 100 මැකිලා ගියා කියන්නේ අපිත් මැකිලා යනවා කියන එක නේද ඒකේ තේරුම? කවදාවත් ඉපදුනේ නැති විදිහට. ඒකයි සිද්ධ වෙන්නේ. ඒක නම් හරිම දරුණු දෙයක්. මහා විනාශයක්. අපෝ මේක දෙයනේ. පිටිපස්සේ ඉන්නේ කවුරු වෙන්න පුළුවන්ද? හෙලිකොප්ටරේ එන්ජිම නතර වෙලා තියෙන්නේ. ඉක්මනට පරිශුද්ධ සූදානම් කරගත්තා නම් හොඳයි. මම හිතාන්නේ මේ නිදහසේ මම වන්දනේ සමරන්න. ඒ උඩට මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ. ඕවගෙන ඉන්න ඕනේ අපේ. ඒ වගේ දරිය හදාගෙන අපිට බයින්න. අතන ඒක තමයි අපි යන්න ඕනේ කන්ද. දැන් ගෙදර යන්න කොහොමද අපි? මොකටද දැන් ඔය
කන්ද නගින්නේ. හස්තේ උතර නෑ ඒක ඉස්සුවනේ. මට හිතෙනවා ඒ හොරා මොනවා හරි හොඩුවාවක් කියලා ගිහිල්ලා කියලා. ඒක වෙලා මම හිතපු විදිහටම ඒ හස්තේ නෑ. ඔයා මොකද්ද ඔය කරන්නේ? මම මේ විශේෂ කැමරා මූඩ් එක දාලා ෆොටෝ එකක් ගන්නවා. ඇගිලි සලකුණක්. හරි. දැන් කරන්න තියෙන්නේ මේකේ අයිතිකාරය හොයාගන්න එක. තෝමස් මට නම් පුදුම තරහක් එන්නේ ඇත්තටම ওই මිනිස්සයා කරන වැඩවලට. මම පොඩ්ඩක්වත් ඔයාලට කැමති නෑ. ඔයාලගේ හෙලිකොප්ටරේට වුණ දෙයට මට කඩකාටුයි. එහෙනම් රාක්ෂේ. එක්වන්න ඔය ලඩුව තාපනවා. කවුරුද උදව් කරනවද? කොහොමාරි අන්තිමේදී මං ඔයාලව පැරද්දුවා. දැන් ඉතින් මොනවා කළත් වැඩක් වෙන්නේ නෑ. උඩ බලාගෙන ඉඳයි තියෙන්නේ. එහෙනම් කට්ටිය සතුටෙන් ඉන්නකො හොඳේ. ඉක්මනට එනවා යන්න. ලෝකයක්ම තියෙනවා අපේ අතට අරගන්න. අපේ කියලා නේද කිව්වේ? වැරදුනා. මම කියලායි කිව්වේ. මේ කිසි දෙයකට අදාළ නෑ ඔහේ. මේ සිද්ධ වෙන හැම දෙයකම හොඳ පැත්තකුත් තියෙනවනේ. ඒක තමයි. සුබ උපන්දිනයක් අම්මේ. අතහැරලා දාන්න ඕක. මේ හරිය සිග්නල් තියෙන විදිහක් නෑ. ඊට වඩා නරක දෙය කියන්නේ මේ සීතලට බැටරිත් බැස්සා. වෙලින්ටන් කුමක්ද මේ වගේ අවස්ථාවක් ගන්න ක්‍රියාමාර්ගය? ඔයාලගේ සීයා මේ වගේ වෙලාවට පියවරක් ඉදිරියෙනුයි හිතුවේ. මට මතකයි එක දවසකුත් මේ වගේ දෙයක් සිද්ධ වුණා. තෝමස් අපි දෙන්නව හිර කළා. අපි හිතුවේ අපිට කාලයක් නැති වෙයි කියලා බේරේ. හොඳයි. තැනට සුදුසු නුවණ පාවිච්චි කළා. චාල්ස් මහත්තයා වගේ. අර බලන්න අර කට්ටිය දිහා ෂෝයනේ හොරතල්. ඔයා හිතුවේ සහෝදර ප්‍රේමය කියලාද පිස්සු දනේ ටැබ් එක රත් කරලා බැටරිය charge කරනවා. ඔයාලා හැමෝටම සියගේ ආරේ ඇවිල්ලා තියෙනවා. දන්නවද ඒක? මේ මට විශේෂයෙන්ම තාරා ඔයාට. අපි අර පැත්තෙන් යමුද? නවතින්න. අපි යන්න ඕනේ මෙන්න මේ පැත්තේ. ඊයටත් මට වගේම හීන පෙනුනද? ඔව් හැබැයි එයා හින පාවිච්චි කරේ කරදර වලින් බේරෙන්න. නැතුව එයා වගේ කරදර වල පැටලෙන්නේ නෙවෙයි. ඉන්නකෝ මම මේකෙන් බේරෙන්න විදියක් හොයාගන්නම්. මොන හරි පෙනුනද? කලින් හීනෙමයි. අපි හැමෝම එකට අත්අල්ලගෙන පැන්නා. මේ කන්දෙන් පල්ලෙහාට කෑලිවත් හොයාගන්න හම්බෙන එකක් නෑ. මට හිතෙනවා මමත් සීයා වගේමයි කියලා. ඇයි එහෙම කියන්නේ? මතකද මට ඇව හම්බුණා. අර කාලේ හරහා ගියපු වෙලාවේ ගැල්ලියෝගේ වෘතෙන්. කැලලියෝගේ කාලවෘත්තය. හර්කියුලිස්ගේ බෙල්ට් ලනුව. මම මේ දවස් වෙනකන් කොච්චර කාලයක් බලන් හිටියද කියලා ඔයා දන්නවද? මම එඩ්වඩ්. ඔයාගේ මුණුපුරා. අනාගතෙන් ආවේ. දැක්කනේ. එයා හරියට වයසට ගියපු එඩ්වඩ් වගේ. ඔයා කියන කතාවත් හරි වෙන්න පුළුවන්. එයාගේ කලිසමත් හැම වෙලේම ඔයාගේ වගේ කඩා වැටුණා. දැනුත් හැලෙන්න වගේ ඔන්න කලිසම. මේ වීලු කරන්න එපා. මගේ කලිසම හැම වෙලේම මෙහෙම කඩා වැටෙන්නේ නැහැ. හරිද? හරි හීනා. චාල්ස් නිර්මාණ හදනවා. ටාරට හීන පේනවා. එතකොට එඩ්වර්ඩ්ගේ කලිසම කඩන් වැටෙනවා. එතකොට මම ඔයාගේ සීයට ලස්සන කොණ්ඩෙකුත් තිබුණා හෙන්රි. මට තියෙන යාගේ කොණ්ඩෙද සුපිරීනේ. ඒ වගේම අමතක කරන්න එපා ජූලියා මැඩම්. ඔයාගේ තාත්තා එයාට පුළුවන් හැම වෙලේම ඔයා ළඟින් හිටියා. එයාට කොච්චර වැඩ තිබුණත් මගේ බර්ත්ඩේ එක දවසේ ගෙදර ආවා. මේ වැඩෙන් ඕන සතුටක් දෙන්නේ. හැපි බර්ත්ඩේ අම්මේ. මට නම් ඕක පෙන්ඩන්ට් එකක් වගේ පේන්නේ නැහැ. වව්. ඔයා මට කැට පොලයක් හදලා. ඒක හැදුවේ කොහොමද? හැදුවේ නෑ කඩෙන් ගත්තේ. අයියෝ එඩ්වර්ඩ්. මේ ඔයාගෙන කැමති නැත්තම් මට දෙන්න. ඒයි මේක වැඩ කරනවා සිග්නල් කට්ටක් අහුණා මේ. ඒ වුණාට ඉතින් ඔගේ බැටරි තියෙන 102යිනේ. ඒක ඇමතුමක් ගන්න ඒ ටික හොඳට මෑති. කාටද කෝල් කරන්නේ? මම දන්නවා. ඕඩර් කරන්න පීට්සා. ඕඩර් එක අරගෙන කවුරු හරි එනවනේ. අපි යන්න කියමු. කන ගම. ඔයාට අමතකුණාද අපි ඉන්නේ හිමාලය කඳු වැටේ කන්දක් උඩ කියලා? ඔයාලා දෙම්ම 119 කතා කරන්න.
රැඳිච්ච ඇමතුම් වංශය. කරුණාකර රැඳිච්ච. අයියෝ රැඳී සිටින්න බෑ ඔහොම ඉන්න. 900ට එකයි බැටරි තියෙන චාල්ස්. අනේ. පීස කඩේට කතා කරන්න දීප්පේ. පැය භාගෙන් එහෙනම් ගෙදරට කෑමත් හම්බෙනවා ගෙදරට යනවා. දැන්වත් ඔය පීස ගැන කියවන එක නවත්තනවද? අපිට කරන්න මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ නේ. වෙලින්ටන් කියන්න. කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා කරලා බලමුද? මට කියන්න කනගාටුයි. එළඹිලා තියෙන තත්ත්වය ඇත්තටම අසුබයි. මම දන්නව කවුද අපේ ගැලුම්කාරයා කියලා. කවුද? ලොක්කා අයියෝ ඒ පාර මොකද්ද උනේ? අර ඔගස්ටස් මකලා දානවා කියලා කියන්නේ. එතකොට ඔයත් මේ හෙලෝ මං ඉක්මනට කියන්න ටැබ් එකේ බැටරි නැහැ. ඔයා ඉක්මනට අමතක කිරීමේ හස්තිය අපිට මෙතනට ගෙනත් දෙනවද? එහෙම නැත්තම් මොනව කරන්නද? අපි මුකුත් කරන්නේ ඒත් ඔයා සදාකාලිකව අමතක වෙයි තෝමස්. එහෙම දෙයක් වෙන්න බෑ. ඇයි මතක නැද්ද අපේ සීයන වාගේ ජීවිතේ සිග්නල් නැති වුණාද? හෙලෝ හෙලෝ ඕකම තමයි මම මෙච්චර වෙලා කියන්න හැදුවේ. ඒ වයසක මිනිස්සයා ඔයා මකලා දැම්මොත් එදා ඔයා කාර් එකේ හැපෙන්න කියපු දවසේ කවුරුවත්ම ඉන්න එකක් නැහැ ඔයාව ඇදලා ගන්න. මට ඒක යාට හරියට කියාගන්න බැරි වුණා. එකම බලාපොරොත්තුවත් ඉවරයි. මට මුකුත් කරගන්න බැරි වුණාට සමාව වෙන්න. ඇත්තට මේක ඔයාගේ වරදක් නෙවෙයි චාල්ස් මහත්තයා. මගේ තමයි. මං 100ගේ දිනපොතේ ඩිජිටල් වර්ෂන් එකක් හැදුවේ නැත්තම් මේ විදිහේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් හැමදේම හොඳින්. ඔයා බනිනවා නම් බනින්න. මේ හැම දෙයක්ම කරපු තෝමස්ට. ඒක නම් හරියට හරි ජූලියා. මං ඔයත් එක්ක එකඟයි. ඔව් තාත්තා. සීයා? ඔයාලා කට්ටියම දුර චාරිකාවක් නේ ඇවිල්ලා තියෙන්නේ. අනේ. ඔගස්ටස් දකින්න ලැබුණ එක සතුටක් වර්ණ මිත්‍රයා. කොයිතරම් කාලයකට පස්සේද අපි මුණ ගැහුනේ? ඒක ඇත්ත. ඒත් මං හිතන්නේ මට වැඩි වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා කියලා. මං ඔයාව මගේ හිණිදි දැක්කා. ඒත් මං හිතුවේ නැහැ. අනිවා කොහොමද දැනගත්තේ අපි මෙතන ඉන්නවා කියලා. මෙහෙමයි. එක දවසක් මම දැක්ක හරිම අමුතු විදිහේ හීනයක්. සදාකාලිකව අමතක වීමේ හස්තය ඒක තිබුණු තැනින් අරගෙන ඒ මගේ පරණ සගයා එයා මගේ නම කියනවා වුණා. සුබ ගමන් ඔගස්ටස්. එතකොට ඔයාලා ඔක්කොම මෙතන ඉන්නවත් මම දැක්කා. කොහොම හරි මං ගැලීලියෝගේ කාල වෘත්තය පාවිච්චි කරලා ඔයාලා ඉන්න තැනට කාලය හරහා ආවා. ඒත් ඔයා එන්න ඕන දවස හරියටම දැනගත්තේ කොහොමද කියන්නකෝ. හීනේ පෙනුන වෙලාවේ මං ඔයාගේ බර්ත්ඩේ කාඩ් එකකුත් දැක්කා. දිනපොත ඇතුලේ දාලා තියෙනවා. එහෙමයි හොයාගත්තේ. සුබ උපන්දිනයක් දුවේ. ඔයා මගේ හැම බර්ත්ඩේ එකක් දවසේම ආවා. අපිට මේ කාල වෘත්තය පාවිච්චි කරලා අනාගතයට යන්න බැයිද? ඒක නම් කොහොමවත් කරන්න බෑ. මොකද ඒකේ බැටරි ඔක්කොම බැස්සා. අපිටත් ওই ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. ඒක වැඩ කරත් අපිට ඒ හස්තේ බලය නවත්තන්න විදියක් නෑ. කරුණා කරලා හස්තේ දාන තෝමස්. අත කරගෙන පොඩ්ඩක්. ඔන්න එනං අල්ලගන්න. ඒ කන්නඩියා. සුබ ගමන් යන තරග ඉන්න සතුටින් ඔයා. දැන් ඉතින් ලොක්කා මාමයි මට පුළුවන් මේ හස්තේ පාවිච්චි කරලා අඳුරු සෙවණැලි සංවිධානයේ නායකයා වෙන්න. ඒ වගේම මුළු ලෝකෙම. ඒවා හඳේ කන්නඩි පුතා. නියම කැච් එකක් එන්න දැන් ඉක්මන් කරලා ඕක දෙන්න මට. එහෙනම් මං ඔන්න තිබ්බා. වැඩේ ගාවා. ඒක වැඩ කෙරුවද? ඒක තමයි. වැඩ කළාද? ඒක වැඩ කළා. අම්මෝ ඇදියන්ට මව මැකුන්නේ. අපි කාවවත් නැකුන්නේ නැහැ. අම්මෝ. තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් කොහොමද මෙතනින් බේරිලා යන්නේ? මගේ හීනේ. ඒකේ පෙනුන විදිහට කළා නම් හරි. ඔයා කියන අත්තල් බැඳගෙන මෙතනින් පයිමු කියලාද? මොලේ හොදිද? සමහර පුරාවස්තු වගේ මේ හස්තේටත් පැතිකඩ දෙකක් තියෙනවා. නරක පැත්තකුයි ඒ වගේම හොඳ පැත්තකුයි. නරක දේ තමයි මේකෙන් කෙනෙක්ගේ අතීතය නැති කරනවා. හොඳ දේ තමයි මේකෙන් කෙනෙක්ගේ අනාගතය හදන්න පුළුවන්. අහෝ බලවත් අමතක වීමේ හස්තය අපට අපගේ අනාගතය පෙන්වා දෙන්න මැනවි.
අපිත් එක්ක එනවද? අනේ මට නම් බෑ. මෙතනින් පයින්න. බෑ කිව්වොත් බෑමයි. එහෙනම් ඔන්න අපි යනවා. ලෑස්තිනේ? ලෑස්ති. ගැටවුනේ ගැටවුනේ. හැම කෙනාම හොඳින් නේද? අවුලක් නෑ සැපෙන් ඉන්නවා. ආත් හොඳින්. මොකක් හරි දෙයක් මගහැරිලා. අම්මගේ ටැංකර් ගත්ත කඩපොලේ කඳ මුදිර දාලා ඇවිල්ලා ආපහු යන්කෝ අනේ දෙන්න. මං කිව්වේ ආපහු කඩේට ගිහින් ගියමු කියලා. ඕකක් නෙවෙයි. අපේ සීයා. ඒකනේ ඇත්තට මෙයා කොහෙද? එයා ගිහිල්ලාද කොහෙද? වෙනම අනාගතයකට. අන්තිම වතාවට හරි ආව. දකින්න ලැබුණ එක මට සතුටක්. ඇත්තටම චාල්ස් මේ වෙලාවෙත් ඔයාට කම්පියුටරේ දෝනේ. 100ක දිනපොතේ ඩිජිටල් වර්ෂන් එක මම මකලා දානවා. අපිට අවදානමක් ගන්න බෑ. වැඩි කාගේ හරි අතකට මේක ගියොත් එimhe ඉවරයි. ඔයා ඒ කරපු දේ නම් හරියටම හරි චාල්ස්. ඔයා අපිත් එක්ක හැමදාම ඉන්නව නේද? හැමදාම ඔයාලත් එක්කම ඉන්නවා. අර ගැලීලියෝගේ කාල වෘත්තයේ charge වුණාට පස්සේ මට පුළුවන් අමතක වීමේ හස්තේ ගොඩක් ආරක්ෂාව තියෙන තැනකට අරන් යන්න. අතීතයට අරන් යනවද? ඔව් එහෙම තමයි. මං ඒක හංගලා ආපහු එනවා. හරි දැන්වත් ඔයා මේවා නිවලා ප්‍රාර්ථනාවක් කරනවද? ඇත්තටම මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. හරි එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ මම පතනවා ආයිමත් අර වගේම කඩපොලයක් ලැබෙන්න කියලා. ෆ්‍රී වයිෆයි වත් නැද්ද? හලෝ ඇහෙනවද? අනේ